අපි බලාපොරොත්තු වෙන්නේ වස විස නැති මේ දේශීය නිෂ්පාදනයක් වෙන දේශීය අල වර්ගයක් වෙන අල භෝගයක් වෙන දම්පාට අල වලින් ප්‍රණීත ආහාරයක් සකසා දෙන ආකාරය. මම අද හදන්න යන්නේ පෑන් කේක් එකක්. ළමයින්ට හරිම සුදුසුයි. මේක හරි මේ පෝෂ්‍ය පදාර්ථ වලින් ගුණයි, කාබෝහයිඩ්‍රේට් අඩංගුයි, ප්‍රෝටීන් අඩංගුයි. මේකේ රනිල ගතියක් තියෙනවා. ඒකෙන් මලබද්ධයටත් හොඳයි. ගොඩක් ලෙඩ රෝග වලට ලෙඩ රෝග වලට නැසන අල වර්ගයක් තමයි දේශීය අල වර්ගයක්. මේ දන් අල දන් දීලා කියනවා, දන් අල කියනවා. නොඑක් වර්ග වලින් එක එක ප්‍රදේශවල භාවිතා කරනවා. මේ දන් අලයක් අරගෙන ඉස්සෙල්ලා මෙහෙම අපි සුද්ධ කරගන්නවා. සුද්ධ කරගත් අලේ පොඩි කෑලි වලට කපා ගන්නවා. පොඩි කෑලි වල කපලා සෝදලා අපි වාජනයකට දාලා මේ අල තඹා ගන්නවා. වතුර ටිකක් දාලා ලුණු පොඩ්ඩකුත් දාලා හොඳට තඹ ගන්නවා. තඹ ගත්තෙන් පස්සේ තමයි මේ තියෙන්නේ තඹාගත්තු අල. දැකලා ඇති මේ විදිහට පොඩි කෑලි වලට කපලා මේ තඹාගත්තු අල. ඊට පස්සේ අපි කරන්නේ මේ අල හොඳින් පොඩි කරනවා. අතින් පොඩි කරන්න පුළුවන්, බ්ලෙන්ඩර් එකක් දාලා පොඩි කරගන්න පුළුවන්. මේ තමයි හොඳින් පොඩි කරගත්තු අල. ඉතින් මේ ගත්තු මේ අල බ්ලෙන්ඩර් එකට දාලා හරි අතින් පොඩි කළා මේකට මේ ගාගත්තු පොල් වලින් පොල් කිරි ටිකක් අරගෙන හොඳට මේ උකු ගතිය වෙනකන් දිය කරගන්නවා. තමන්ට කැමති නම් පහසු ක්‍රම තිබේ නම් බ්ලෙන්ඩර් එකට දාලා උනත් කරගන්න පුළුවන්. මේ එසේ කරගත්තු ද්‍රාවණය තමයි මෙතන තියෙන්නේ. පේනවා ඇතිනේ මේ එසේ කරගත්තු ද්‍රාවණය. මේ ද්‍රාවණයට තවත් කැමති නම් නැතත් කමනේ කැමති නම් තව ප්‍රෝටීන් වැඩි වෙන ළමයිට දෙන ආහාරයක් නේ. ඒක නිසා පෝෂ්‍ය පදාර්ථ වැඩි කරගන්න අපි මේකට බිත්තරයක් උත් කවලම් කරගන්න පුළුවන්. මේ බ්ලෙන්ඩර් කරනකොට හරි මේක කවලම් කරනකොට බිත්තරයකුත් කවලම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ටිකක් අර මේ පොඩ්ඩක් සීනි ගතිය නිකන් වැලි ගතිය වගේ එහෙම තියෙන්නේ. මේ පිටි ගතිය වෙන්න පාන් පිටි එක තේ හැන්දක්. මේ වගේ අල ප්‍රමාණයකට පාන් පිටි වලින් මෙන්න මේ වගේ තේ හැන්දක් දාන්න පුළුවන්. එතකොට මේකේ අර උකු ගතිය වැඩි වෙනවා. මම හිතන්නේ හැමෝම දන්නවා ඇති කාන්තාවන් ඒවයි කොහොමද කියලා. දැන් මේ අල වලින් හදාගත්තු ද්‍රාවණය තමයි මේ තියෙන්නේ. දැන් මම හදන්නේ පෑන් කේක් නේ. පෑන් කේක් කවුරුත් දන්නවා පෑන් කේකට මැදට පැණි පොල් අවශ්‍යයි කියලා නේද? ඉතින් පැණි පොල් එක හදාගන්න විදිය මම කියා දෙන්නම්. පැණි පොල් කවුරුත් දන්නවා පැණි පොල් හදන්නේ රන්වන් පාටයි. ඉස්සෙල්ලා සීනි ටිකක් කර වෙන කරනවා. ඒකට කියනවා කැරමල් කරනවා කියලා. සීනි ටිකක් කැරමල් වෙන්න තියලා මම හිතන්නේ හැමෝම අපි කාන්තාවන් දන්නවා ඇති කැරමල් කරන විදිය. මේ දැන් රන්වන් පාටි වීගෙන එනවා සීනි. සීනි රන්වන් පාටි වීගෙන එනකොට අපි පැණි පොල් දානවා. ඉතින්ලා සීනි ටිකක් කර කරලා, ඒ කියන්නේ කැරමල් කරලා, ඒකට වතුර සල්පයක් දාන ගොඩක් හදනවා නම්, එතකොට ඒකේ තියෙන කළු ගතිය හැම එකකටම වදිනවා. ඊතු සීනි ටිකක් දාලා, පොල් ටිකකුත් දාලා පැණි පොල් ද්‍රාවණය හදා ගන්නවා. තෙල් ගාගෙන පොඩක් රත් වුණාන් පස්සේ මේකට දැම්මේ ඇත්තම පාන් පිටි පොඩි හැන්දක් විතරයි දැම්මේ. පාන් පිටි ගොඩක් දැම්මේ නෑ. තැඹුණෙන් පස්සේ අරගෙන එයට පැණි පොල් මිශ්‍රණය දාලා පෑන් කේක් එක වගේ රෝල් කරගෙන ආහාරයට ගන්න පුළුවන්.